ඔච්චර ආරක්ෂිත දැන් මේ ලෝක මේ වගේ යුද්ධ තත්ත්වයකදී ඉරානය ඉතින් ෆුල් ටච් එකේ ඉන්නේ. එනේ ඒගොල්ලෝ රේඩාර් ඔන් කරගෙන තමන්ගේ ගුවන් සීමාවට එන ප්ලේන් ගැන උපරිම අවධානයෙන් ඉන්නේ. ඒතර කොහොමද එහෙම ඇවිල්ලා ගහලා යන්නේ? ඔක්කොම බලාගෙන ඉන්නකොට රේඩාර් ඔක්කොම අහුවෙනවානේ. මොකද නිකන් අපිට පේනවා ගෙනෙමින් රේඩාර් වලින් රේඩාර් කියන්නේ සරල උපක්‍රමයක් තියෙන රේඩාර් එකක් කියන්නේ. රේඩාර් එකක් කියන්නේ මෙච්චරයි. රේඩාර් එකෙන් ප්ලේන් එකක් ඩිටෙක්ට් කරගන්නේ මෙහෙම. දැන් මේක නම් රේඩාර් එක මෙතනින් නිකුත් කරනවා. දැන් මෙහෙම ප්ලේන් එකක් එනවා නම් මෙතනින් නිකුත් කරනවා මෙහෙම විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ විද්‍යුත් චුම්බක තරංගෙ ගිහිල්ලා වැදිලා ආපහු මෙහාට එනවා. මේ ප්ලේන් එකෙන් මේක වැදිලා පරාවර්තන වෙනවනේ. වැදිලා ආපහු මෙහාට එනවා. මෙහා තරංගේ ගිහිල්ලා එන්න ගත වෙච්ච කාලෙමයිනවා. කාලය දන්නවනම් තරංගේ වේගය දන්නවනම් මෙයාට හොයාගන්න පුළුවන් මෙයාගේ ඉඳන් කොච්චර දුරකින්ද මේ බාධකයේ තියෙන්නේ කියලා. ඒතර එහෙනම් ප්ලේන් එකක් නැත්තම් මේ යව්පේ වායිත් වෙන්නේ නැහැ. ඒතර ප්ලේන් එකක් නැත්තම් යව්පේ වායිත් වෙන්නේ නැහැ. ඒතකොට බාධකයක් ඔන්න නැහැ. ප්ලේන් එකක් තියෙනවා නම් ගිහිල්ලා වැදිලා මෙහෙම එනවා. ඒතර ඒකෙන් තමයි ඩිටෙක්ට් කරගන්නේ මේ ප්ලේන් එකක් තියෙනවා කියලා. ඒක තමයි රේඩාර් සිස්ටම් එක කියලා කියන්නේ 1940 50 හදපු එකක් ඕක. ඒතර ඒක හරිම සරල සිද්ධියක් තියෙන රේඩාර් එක කියන්නේ. තරංගේ ගිහිල්ලා එනවද නැද්ද කියන එක. දැන් ඔයාලට ලිඳක ගැඹුරම ඉන්න ඕන නම් ඔයා ලිඳේ කට ළඟට ගිහිල්ලා කෑ ගැහුවාම ඒ තරංගේ ගිහිල්ලා ආපහු එන කාලෙම එන්න නම් ගැඹුර මැනගන්න පුළුවන්. සද්ද ආපහු එන කාලෙම එන්න නම් දල වශයෙන් ඒ වගේ තමයි. මෙතන යන්නේ විද්‍යුත් චුම්බක තරංගය. එතකොට දැන් ඔච්චර හොඳ රේඩාර් තියෙන ඉරානෙට කොහොමද අහුවෙන්නේ නැති වෙන්න ගහන්නේ? ගිහිල්ලා බෝම්බේ. ඉරානය ඇතුළටම ගිහින් සෙන්ටර් එකේ එන්න ගහන්නේ. يعني නිකන් මුහුදයිනේ තියෙනවට නෙමෙයි ඔය ගහලා තියෙන්නේ. රට මැද්දට ගිහින් ගුවන් සීමා මැද්දට ගිහින් ගහලා තියෙන්නේ. කොහොමද ඒව හොයන්න තියෙන්නේ? ඒගොල්ලන්ට තියෙනවා US Air Force එකේ තියෙනවා මේ විශේෂ ගුවන් යානා වර්ගයක් B2 කියලා. B2 ස්ප්‍රිට් කියලා කියන්නේ. ඒ B2 ස්ප්‍රිට් එක B2 ස්ප්‍රිට් ඒක රේඩාර් වලට අහු වෙන්නේ නැති ගුවන් යානා වර්ගයක්. ඒක වෙනම තාක්ෂණයක් තියෙන ওই B2 ස්ප්‍රිට් එක කියන්නේ US ඇමරිකාවට තියෙන්නේ ප්ලේන් 20යි. මේවා ජෙට් 20යි තියෙන්නේ. එතකොට